Hello guys, welcome to the XM official YouTube channel in Sri Lanka. අපි මේ වීඩියෝ එකෙන් කතා 6 ලෝ හදාගෙන යන මාකට් එක. එහෙම නැත්නම් අප්ට්‍රෙන්ඩ් ස්ට්‍රක්චර් එක 6 දෙයක් ඔක්සිලේටර් එකක් එක කම්පෙයාර් කරලා මොමන්ටම් එක ගැන අපිට ඩිසිෂන් එකක් මොන වගේ විදිහටද ගන්න පුළුවන් වෙන්නේ කියලා. අප්ට්‍රෙන්ඩ් ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකද? 6 ලෝ හදාගෙන යන මාකට් එක. ඒතර ඔක්සිලේටර් එකක් යූස් කරලා ඔක්සිලේටර් එකක් මොන විදිහටද හැසිරෙන්නේ? එහෙනම් අප්ට්‍රෙන්ඩ් එක ඔක්සිලේටර් එකක් මොන විදිහට ක්‍රියා කරන්නේ කියලා අපි මේ වීඩියෝෙන් කතා අප්ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකද්ද? අප්ට්‍රෙන්ඩ් එකක් කියලා කියන්නේ 6 ලෝ හදාගෙන යන මාකට් ස්ට්‍රක්චර් එක. ඒතර අපි මේ වීඩියෝෙන් කතා කරනවා 6 පොයින්ට් දෙකක් කොහොමද ඔක්සිලේටර් එකක් එක්ක කම්පෙයාර් කරන්න කියලා. නෝමලි ගත්තයින් පස්සේ ඔක්සිලේටර් එකක් මේන් chart එකත් එක්ක සින්ක්‍රොනයිස් වෙන. එහෙම සින්ක්‍රොනයිස් නොවන අවස්ථාවලට කියන අපි out of synchronize එහෙම නැත්නම් divergence exist වෙනවා කියලා. දැන් මෙතනදී අපි මෙන්න මේ points දෙක මම vertical line දෙකක් ගන්නම් මෙතනින් ඔයාලට identify කරගන්න ලේසි වෙන්න. මෙන්න මේ level එක සහ මෙන්න මේ level එක ගැන මම කතා කරන්නේ. මෙන්න මේ level දෙක ගැන මෙන්න මේ high points දෙක ගැන මම කතා කරනවා. මම කලින් වීඩියෝ කරා down trend එහෙම නැත්නම් low point එකක් use කරලා oscillator එකේ behavior එක මොන වගේද අපි entry එකක් frame කරද්දී මොන වගේ දේවල්ද බලන්න ඕන කියලා. හරි. අපි මෙතනදී කතා කරනවා high setup එක. එහෙම නැත්නම් high structures develop වෙද්දී oscillator එක මොකද කරන්නේ? එහෙම නැත්නම් out of synchronize වෙන අවස්ථාවන් වලදී ඒකෙන් අපි ප්‍රයෝජනය කරන් entry එක frame කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝෙන් කතා කරමු. හරි. ඔයාලට මාකට් එක upward direction එකට යනවා කියලා පේනවා. දැන් මාකට් එකේ දකුණු අත පැත්ත මේ වෙලාවේ හැදිලා develop වෙලා නැහැ නේ. එතකොට ඔයා මේ 6 high එක හදන්න හේතු වුණු 6 low එක මාක් කරගන්න මේ විදියට මේ පැත්තට ඔයා ඒක ඇඳ ගන්න. එතකොට මේ level එක ගැලවෙනවා කියන්නේ structure එක change වෙනවා. එහෙම නැත්නම් අපි මේකට කියන choch එකක් change of characteristic. හරි. එතකොට මේ 6 high එක overbought level එකකින් ගොඩක් උඩ පෙන්නන්නේ මේ 6 high එක overbought level එකට චුට්ටක් උඩින් පෙන්නන්නේ. එතකොට අපි normally හිතුවොත් මේ level එකට වඩා මේ level එක උඩින්නේ තියෙන්නේ. එතකොට oscillator එකෙත් හරිනම් පෙන්නන්න ඕනේ මේක අනිත් පැත්තනේ. කියන්නේ මේ level එකට වඩා ඒක එහෙම නැත්තම් මං arrow එකකින් ඇඳලා පෙන්නනවා මෙන්න මේ විදිහටනේ පෙන්නන්නේ. ඒ කියන්නේ මේ දෙකම එකම ඩිරෙක්ෂන් එකට තියෙනවා. දැන් මෙතන එහෙම එකක් වෙලා නැහැ. ඔක්සිලේටර් එකකින් අපිට මොකද්ද කියන්න පුළුවන්? බයස්ලගේ සෙලර්ස්ලගේ මොමන්ටම් එක. ඒ කියන්නේ මොන වගේ වේගකින් එයාලා බයි වෙනවද? මොන වගේ වේගකින් එයාලා සෙල් වෙනවද? නැත්නම් එයාලා ඉන්ටරැක්ෂන් එක. එතකොට එහෙම නැත්නම් අපිට වෙනත් විදිහකින් කිව්වොත් කොච්චර බයස්ලා මෙතන ඉන්වෝල්ව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එකක් ෆාස්ට්ලි බයි කරන්න නම් බයස්ලග ඉන්න ප්‍රමාණය එහෙම නැත්නම් බයස්ලගේ ඕඩර්ස් ප්‍රමාණය වැඩි වෙන්න ඕන. සහ සෙලර්ස්ලගේ තියෙන ඉන්ටරැක්ෂන් එක අඩු වෙන්න ඕන. අපි මෙතන ලයින් එකක් ඇන්දොත් පීක් පොයින්ට්ස් දෙකට එයා පහළට යන්නේ. ඒ කියන්නේ මාකට් එක 6 හයි හදනවා මේ විදියට උඩට ඔක්සිලේටර් එක මේ පැත්තට හදනවා. මේ පැත්තට හදන්නේ මොකද්ද? lower high points. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රක්චර් පොයින්ට් එක මෙතන නිර්මාණය වෙනවා. ඒ මොකද්ද? lower high point එක. එතකොට මෙතනදී අපිට selling momentum එක ගැන idea එකක් ගන්න පුළුවන්. ඒ වගේ මම ඔයාලට කියලා දීලා තියෙනවා. මෙන්න මේ 70ට උඩ සහ 30ට යට lines වලදී අපිට divergence දෙනවා නම් පොඩ්ඩක් තව ඔයාලා සැලකිලිමත් වෙන්න මේ line එක 30ට යටට ඇවිල්ලා නැවත retest වෙද්දී ඔයාට entry එකක් ගන්න පුළුවන් දෙයක්. දැන් මෙතන එහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ වෙන්නේ මෙන්න මේ level එකත් එක්ක. හරිද? මෙන්න මේ level එකත් එක්ක. එතකොට අපිට මේකත් එක්ක කම්පෙයාර් කරලා අපිට entry එක ගන්න පුළුවන්. හරි. මම මෙතන තව පොඩ්ඩක් zoom කරන්න. ඔයාලට තව පොඩ්ඩක් idea එකක් ගන්න ලේසි විදියට. දැන් මේ වගේ අවස්ථාවන් වලදී මෙන්න මේ වගේ movement එකක් දෙද්දි. හරිද? මේක ওই වගේ movement එකක් දෙද්දි ওই level එකට යටින් candle එක close වෙනකම් මම බලන් ඉන්නවා. මම ඔයාලට මේක 4 hour time frame එකට ගිහිල්ලා පෙන්නන්න. බලන්න 4 hour time frame වල ලස්සන sideways movement එකක් බලා ගන්න පුළුවන්. ඒ sideways movement එකට ලොකු displacement එකක් දීලා දෙනවා. displacement එකක් කියන්නේ මොකද්ද? displacement එකක් කියන්නේ ලොකු energetic movement එකක්. ඒ කියන්නේ buyersලා හෝ sellersලා යාලගේ ලොකු impulse movement එකක් දෙන්න ඕන candle එකේ. ඒ කියන්නේ large body එකකින්. හරි. මෙතන ලොකු displacement එකක් තියෙනවා. මේ ලොකු displacement එකෙන් අපිට කියන්න පුළුවන් sellersලාගේ impact එක මෙතන ගොඩක් වැඩි. හරි. අපි නැවතත් daily time frame එකට යමු. මේ level එකට යටින් candle එකක් close වුණොත් අපිට sell කරන්න පුළුවන්. හරි. දැන් මේ level එකට යටින් candle එකක් close වුණා අපිට මෙතන sell entry එක ගන්න පුළුවන්. හරි.
මම තව දේවල් ටිකක් කියන්න. මෙතනින් මයිනස් ස්ට්‍රක්චර්ස් පොයින්ට් හදනවා. එකක් හදනවා මෙතන. තව එකක් හදනවා මෙතන. මේ ෆ්‍රැක්ටල් ස්ට්‍රක්චර්ස් මෙතන හදන්නේ. එතකොට මෙතන අපිට FVG එකක් fair value gap එකක් මෙතන ක්‍රියේට් වෙනවා. සහ මාකට් එක නැවතත් මෙතන මෙන්න මේ ලෙවල් එකට මාකට් එක නැවත රියැක්ෂන් එකක් දීලා තිනවා. ඒක උනේ මෙතනින් මම ඒක උන විදිය පෙන්වන්නම්. මේක මෙතනින් පල්ලෙහාට ගැලෙව්වා. ඊට පස්සේ මෙතනින් අපිට නැවතත් චෝච් එකක් දුන්නා. මාකට් එක උඩ පැත්තට ගියා. ඊට පස්සේ මෙතන මේ ටික මිටිගේට් කරා. මාකට් එක නැවතත් පහළට ආවා. හරි. මෙතන අපි මොමන්ටම් ෂිෆ්ට් එක ගැන කතා කරලා ඔයාලට පේනවා higher high points හදනවා. ඔක්සිලේට් එකත් එක්ක බැලුවොත් එයා lower high points හදන. එතකොට මෙතන අපිට එන්ට්‍රි එක ගන්න පුළුවන් මෙන්න මේ sell candle එක develop වුණාට පස්සේ. සහ මේක ගැලවෙනවද කියලාත් බලන්න. එතකොට ඔයාලට මේ තව මේ එන්ට්‍රිය තව දුරටත් හෝල්ඩ් කරන්න පුළුවන්. එතකොට මම මේකේ first TP එක take profit ගැන කතා කරා. මම මගේ first TP එක මෙතන තියන්නේ. එතකොට මට මේක තවදුරටත් හෝල්ඩ් කරන්න හිතනවා. මම එන්ට්‍රිය BE කරනවා break even කරලා මගේ second TP එක මම මෙන්න මේ level එකට තියනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ candle එකක් හැදෙද්දි සහ මේ වගේ candle එකක් develop වෙද්දි මම TP එක තවදුරටත් පහළට අරන් යනවා. මොකද මෙතන ලොකු momentum එකක් create වෙන නිසා. හරිද? එතකොට මට මේ TP එක මට මෙන්න මේ level එකට දක්වා move කරන්න පුළුවන්. එතකොට මම BE කරනවා. එහෙම නැත්නම් trailing stops දා ගන්නවා. ඒක ඔයාලට decide කරන්න පුළුවන් ඔයාගේ TP එක මොන තැනද තියන්නේ. ඔයාගේ RR ratio කරන TP එක තියන්න පුළුවන්. හැබැයි මම recommend කරන්නේ ඔයා මෙතන initial TP එක තියලා ඔයා break even කරන්න තවදුරටත් hold කරනවා නම් එහෙම නැත්නම් trailing stop එකක් දාගන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි oscillator එකක් use කරලා higher high setup එකක් develop වුණාම අපි entry එකක් frame කරගන්නේ. ඔන්න ඔය වගේ දේවල් තමයි oscillator එකක් use කරලා බලන්න ඕන. ඉතින් මේක පොඩ්ඩක් high probability verification method එකක්. සහ හොඳට මතක තියාගන්න මේක විතරක් use කළාට entry බලන්න බෑ. මම මේ lesson wise එහෙම නැත්නම් එක වීඩියෝ එකකින් වීඩියෝ එක ඔයාලට මාකට් එක අඳුනගන්නේ කොහොමද verification method one by one කියලා දෙන එක. ඒතකොට මට එක වීඩියෝ එකකින් verification method ඔක්කොම කියලා දෙන්න බෑ. එතකොට මේ එක එක ඔයාලට කියලා දෙන්නේ. එතකොට ඔයාලගේ entry probability එක ඔයාලා වැඩි කරගෙන ඔයාලට trade කරගන්න පුළුවන්. ඉතින් මම හිතන මේ වීඩියෝ එකේ ඔයාලට oscillator එකක් use කරලා high එකකදී මොන වගේ විදියට ඔයාලා react කරන්න ඕන මොන වගේ විදියට හිතන්න ඕන කියලා ඒ ගැන ඔයාලට idea එකක් එන්න ඇති කියලා. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you guys. Thanks for watching us.